ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද ඔයාලට වැදගත් වෙන වීඩියෝවක් අරගෙන ආවා. මේ වීඩියෝ බලලා ඉවර වෙලා අපගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා comment එකකුත් දාගෙන යන්න. අපි අද කතාව පටන් ගමු වෛද්‍ය විද්‍යාවට තාම හරියටම විසඳ ගන්න බැරි වුණ අමුතුම අභිරහසක් ගැන කතා කරලා. මේක ඇත්තලම මරණය ගැන අපි හිතාගෙන ඉන්න විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් දෙයක්. හිතන්නකෝ අවුරුදු ගාණක් සිහියෙන් පිට සමහර වෙලාවට තමන්ගේ ළමයින්වත් අඳුර ගන්න බැරුව හිටපු කෙනෙක් මැරෙන්න ඔන්න වෙන්න තියලා එක පාරටම නැගිටිලා සම්පූර්ණ සිහියෙන් කතා කරන්න පටන් ගන්නවා. මේක තමයි විද්‍යාව පවා අන්දමන්ද කරපු සංසිද්ධිය. වෛද්‍යවරු මේකට කියන්නේ ටර්මිනල් ලූසිඩිටි කියලා. ටර්මිනල් ලූසිඩිටි. ඔව් මේක නිකන් කටකතාවක්වත් එක පවුලක් දෙකක් කියන කතාවක්වත් නෙවෙයි. ඒ කියන්නේ මේකට සාක්ෂි තියනවාද? අනිවාර්යෙන්ම. අපේ මූලාශ්‍ර පෙන්වන විදිහට පසුගිය අවුරුදු 250ක් පුරාවටම වෛද්‍ය වාර්තාවල මේ වගේ සිදුවීම් දහස් ගණනක් සටහන් වෙලා තියෙනවා. දරුණු විදියට මොළයට හානි වෙච්ච ඇල්සයිමර් වගේ රෝගවලින් මතකය සම්පූර්ණයෙන්ම නැති වෙච්ච අය මිය යන්න පැය කීපයකට සමහර වෙලාවට මිනිත්තු කීපයකට කලින් පුදුම විදියට යථා තත්වයටපත් වෙනවා. මූලාශ්‍රවල තියෙන සමහර කතා ඇත්තටම ඇඟ හිර වෙනවා. එකක් තියෙනවා තරුණියෙක් ගැන මොලේ පිළිකාවක් නිසා මොලේ පටක සම්පූර්ණයෙන්ම වගේ දිය වෙලා ගින් කතා කරන්න ඇඟ හොලවන්නවත් බෑ. හරිම අවාසනාවන්තයි. ඔව් ඒත් ඔහු මැරෙන්න පැයකට විතර කලින් එකපාරටම ඇස්සැරලා තමන්ගේ දෙමාපියන්ට කතා කරලා එයාලට සමුදීලා තියෙනවා. හිතා ගන්නත් බෑ. ඒක තමයි. මොලේ පටක විනාශය වෙලා නම් ඒ මතකයන් ඒ පෞරුෂය කොහින්ද ඒ විනාඩි කිහිපයට මතුවෙන්නේ? ওই ප්‍රශ්නේ තමයි මේකේ හැරය. තවත් ඒ වගේම සිදුවීමක් තියෙනවා ඇල්සයිමර් රෝගයෙන් පෙළුණු මවක් ගැන. හරි. ඇය අවුරුදු ගාණක් තිස්සේ තමන්ගේම දුවව අඳුරගෙන ඉඳලා නැහැ. දුක හිතෙනවා. ඒත් මිය යන්න මිනිත්තු කීපයකට කලින් ඇය දුවගේ අතින් අල්ලගෙන එයාගේ නම කියලා බොහොම පැහැදිලිව ආදරෙන් කතා කරලා තියෙනවා. ඒක හරිම පුදුමයි. මොකද මං හිතාගෙන හිටියේ මනස කියන්නේ සම්පූර්ණයෙන්ම මොලේ මත රඳාපවතින දෙයක් කියලා. ගොඩක් අය එහෙම හිතන්නේ. එතකොට මේ වගේ සිදුවීමක් වර්තමාන විද්‍යාත්මක මතවලට අභිරෝධ කරන්නේ කොහොමද? මෙහෙමයි. වත්මන් ස්නායු විද්‍යාවේ මූලිකම පදනම තමයි අපේ හැම සිතුවිල්ලක්ම හැම මතකයක්ම මොලේ නියුරෝන සම්බන්ධතා මත රඳාපවතිනවා කියන එක. ඔව්. ඒ සම්බන්ධතා නැති වුණොත් මතකයක් නැති වෙන්න ඕනේ නේද? ටර්මිනල් ඇසිඩිටි මේ මුළු පදනමම ප්‍රශ්න කරනවා. ඒක හරි. ඒ නිසාම ස්ටීවන් පින්කර් වගේ මනස කියන්නේ මොලේ ක්‍රියාකාරීත්වයේම ප්‍රතිඵලයක් කියලා තදින්ම විශ්වාස කරන විද්‍යාඥයින් මේක පිළිගන්න කැමති නැහැ. ඒ කියන්නේ ඔවුන් මේක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනවත් නෙමෙයි. ඔවුන් කියන්නේ ආදරය කරන කෙනෙක් නැති වෙන දුකින් ඉන්න පවුලේ අයට දේවල් ලොකුවට පේනවා. එයයි මේව හිතින් මවා ගන්නවා වෙන්න පුළුවන් කියලායි. ඒකත් එක පැත්තකින් වෙන්න පුළුවන් දෙයක් නේද ඒ වගේ කම්පනාකාරී වෙලාවකදී. ඇත්ත. ඒත් ස්නායු ශල්‍ය වෛද්‍ය මයිකල් ඇග්නර් මේකට හරි අපූර්ව උත්තරයක් දෙනවා. ඔහඩි. ඔහු මේක පැහැදිලි කරන්නේ පරිගණක උදාහරණයකින්. හිතන්නකෝ අපි පරිගණකයක දෘಢ තැටියට, ඒ කියන්නේ හાર્ඩ් ඩ්‍රයිව් එකට ඇසිඩ් දැම්මකුලා කියලා. හරි. මොකද වෙන්නේ? ඒක ටිකෙන් ටික විනාශ වෙලා යනවා. ඔව් ක්‍රියාවිරහිත වෙනවා. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න තත්පර කීපයකට කලින් එකපාරටම අලුත් මේකක් වගේ වැඩ කරන්න පටන් ගන්නෙ නෑනේ. නෑ කවදාවත් නෑ. ඔහු අහන්නේ එහෙනම් දරුණු ලෙස හානි වෙච්ච සෛල මැරිලා ගිය මිනිස් මොලයක් විතරක් කොහොමද එකපාරටම එච්චර පැහැදිලිව ක්‍රියා කරන්න කියලා. ඒක නම් හිතන්නම වෙන ප්‍රශ්නයක්. මේ සංසිද්ධිය මොලේ පිළිකා ඇල්සයිමර් වගේ ලෙඩවලට විතරක් සීමා වෙලා නෑ නේද? කොහෙත්ම නෑ. මූලාශ්‍රවලට අනුව මොලේ ගෙඩි ආඝාත, ඒකද ස්ට්‍රෝක්ස්, මෙනින්ජයිටිස් විතරක් නෙවෙයි බින්නෝන්මාදය, ස්කිසෝෆ්‍රේනියා වගේ මානසික රෝගවලින් පෙළුණු රෝගීන් අතරත් මේක වාර්තා වෙලා තිනවා. ඒ කියන්නේ මේකේ මූලය නිශ්චිත රෝගයකට වඩා ගැඹුරු දෙයක්. හරියටම. වැදගත්ම දේ තමයි විද්‍යාගාරවල ඉන්න විද්‍යාඥයන් මේ ගැන සැක කරද්දී රෝගීන් ළඟම ඉන්න වෛද්‍යවරු, හෙදියන්, ඇඳස්සල ඉන්න අය දෝ සාත්තු සේවකීන් මේවා ඇස් දෙකින්ම දකින නිසා ඔවුන් මේක සත්‍යක් විදියට පිළිගන්නවා. ඉතින් මේ හැම දෙයකින්ම අන්තිමට අපේ ඔළුවට එන ලොකුම ප්‍රශ්න මොකද්ද? මේ සිදුවීම් අපි හැමෝගෙන්ම එක ප්‍රශ්නයක් අහනවා. ඔව්. අපි හිතන අපිට දැනෙන දේවල්, අපේ මතකය, අපේ පෞරුෂය, ඒ කියන්නේ අපේ විඥාණය අපටම ගබඩා වෙලා තියෙන මොලේ සෛල ඇතුළේම විතරද? එහෙම නැත්නම් මොලේ කියන්නේ රේඩියෝ එකක් වගේ උපකරණයක් විතරක් වෙන්න බැරිද? ඒ කියන්නේ විඥානය කියන සංඥාව ග්‍රහණය කරගන්න උපකරණයක්. හරිම රසවත් අදහස. එහෙමනම් ඒ උපකරණය කැඩුනත් සංඥාව තාමත් එහෙමම තියෙනවා. සමහර විට
මැරෙන්න මොහොතකට කලින් ඒ කැඩිච්ච උපකරණය අන්තිම වතාවට හරියටම ක්‍රියාත්මක වෙනවා වෙන්න බැරිද? ඒ කැඩිච්ච උපකරණය අන්තිම වතාවට හරියටම ක්‍රියාත්මක වෙනවා වෙන්න බැරිද?